සුබ දවසක් මම ප්‍රසවනාර විශාඛ වෛද්‍ය රෝහන් ලියනගේ දැන් අපි අද කතා කරන්න බලන්නේ නලදරු තාක්ෂණය සම්බන්ධව තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ඒ සඳහා යන වියදම. අපි දන්නවා නලදරු තාක්ෂණයේදී සාමාන්‍ය ආයුර්වේද ප්‍රතිකාරයක් වගේ නෙමෙයි එන්නත් ගොඩක් ලබා දීලා පරීක්ෂණ ගොඩක් ලබා දීලා ශල්‍යාගාරක පහසුකම් යටතේ තමයි ඩිම්බ අරගෙන කල්ල හදලා ඒ රසායනගාර වල කල්ල හදලා කල්ල තැම්පත් කරනවා. ඒකෝල මේ සඳහා ලොකු ටීම් එකක් ඉන්න ඕනේ. කියන්නේ විශේෂඥ ඇතුළු මඩුල්ලකගේ සහභාගීත්වයෙන් තමයි කරන්නේ මේක. එතකොට ගොඩක් වෙලාවට සාමාන්‍ය ආයුර්වේද ප්‍රතිකාර වල මිල බව අපි දන්නවා. නමුත් මේකේ ගොඩක් වෙලාවට රෝගීන් මැසිවිලි නගන්නේ මේකෙදි Tamanට ලොකු මුදලක් වැය වුණා. නමුත් අවසානයේ බබෙක් හැදුන්නේ නැහැ කියලා. ඒතකොට ඒක ප්‍රතිඵල ශූන්‍ය වුණා කියලා තමයි කියන්නේ. ඒතකොට අපි ඇත්තටම මුලින්ම දැනගන්න ඕන Tamanට ඇත්තටම IVF එකක්. ඒක නලදරු තාක්ෂණයක් කරගන්න ඕනද නැද්ද කියලා. ඒකට අපි ඉස්සෙල්ලම බලන්න ඕන දැන් නලදරු තාක්ෂණයක් කරන්න ඇයිද හේතුව කියලා. නැතුව නිකන් Tamanට හිතුණු පරිදි නලදරු තාක්ෂණයකට යොමු වීම සුදුසු නෑ කියන එක තමයි මගේ පළවෙනි මතය. මොකද Tamanට මිල අඩු කරගන්න ප්‍රධානම දේ තමයි ඇත්තටම Taman ඒකට යොමු විය යුතුද නැද්ද කියලා. ඒ කියන්නේ Taman ස්වාභාවික සංසාරික ආයුර්වේද ප්‍රතිකාරය වගේ සරල දේ ක්‍රමවේද වලිනුත් හරියන්නේ නැත්නම් තමයි යන්නේ. ගොඩක් වෙලාවට පැලෝපි අපි දන්නවා නලදරු තාක්ෂණයෙන් සිදු කරන්නේ ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු අරගෙන කාන්තාවගේ ඩිම්බ හෝ දායක ඩිම්බ අරගෙන ඒකේ කල්ල හදලා එළිය ලැබ් එකේ කල්ල හදලා ඒ කල්ල නැවත ගර්භාෂය තුළ තැම්පත් කිරීම තමයි සිදු කරන්නේ. එතකොට මෙම කලල හදනකොට ඒ සඳහා යන කොස්ට් එක තමයි ලොකුම ප්‍රශ්නේ. එතකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මෙහෙම වෙන්න නම් ගොඩක් වෙලාවට එක ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු ඉතා අඩු මට්ටමක තියෙනවා. එහෙම නැත්නම් කාන්තාවගේ අවුරුදු 7ට වඩා වැඩි වෙලා වයස වැඩි හින්දා ඩිම්බවල ගුණාත්මක භාවය අඩු වෙනවා. එහෙම නැත්නම් පැලෝපි නාලවල යම්කිසි ගැටලුකාරී තත්ත්ව තියෙනවනේ. ඒ වගේ තත්ත්ව තමයි පොදු විදියට අපිට තේරෙන්නේ. ඊට අමතරව අපි දන්නවා සමාජ රෝග වගේ විවිධ දේවල් තියෙනවා. ඒව සම්ප්‍රේෂණය වීම හෝ ජානගත ප්‍රශ්න සම්ප්‍රේෂණය වීම බබාට සම්ප්‍රේෂණය වීම නැති කර ගන්නත් නලදරු තාක්ෂණය යොදා ගන්න පුළුවන්. නමුත් අර පොදු වශයෙන් භාවිතා වෙන්නේ පැලෝපේනාල වල ප්‍රශ්න හරි ඩිම්බ වල ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් හරි ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු ගුණාත්මක භාවය අඩු නොත් එමෙ. ඒතකොට අපි දැකලා තියෙනවා ඇතැම් විට ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු අඩු මට්ටමකදී ඒ ශුක්‍රාණු වලින් IVF එක කළා ගොඩක් වෙලාවට ෆේල් වෙලා තියෙනවා. ඒතකොට ඒ කට්ටිය ඇත්තටම ලොකු මුදලක් වැය කරලා කරත් ඒකේ සාර්ථකත්වය අඩු වෙනවා. ඒතකොට එයාට තියෙන ඇත්තටම තිබුණේ ඒ ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු මදි නම් සාකච්ඡා කරලා ලැබ් එකකින් හොඳ ශුක්‍රාණු වලකට කාන්තාවට තැම්පත් කළා. කියන්නේ ඩෝනර් ඉන්සෙමිනේෂන් එකක් කළා. ශුක්‍රාණු බැංකුවෙන් ශුක්‍රාණු එකක් අරගත්තා නම් ඊට වඩා අඩු මුදලකින් බබෙක් හදා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි දැන් කාන්තාවක් අපි දැකලා තියෙනවා තමන්ගෙන්ම ඩිම්බ වලින් බබෙක් හදන්න ඕන කියලා ඒ මනසේ ඉඳලා අවුරුදු 45 46 වෙලත් ඒ කියන්නේ ඩිම්බ වල ගුණාත්මක භාවය අඩු අවස්ථාවේදී වෛද්‍යවරයාට පෙරත්ත කළා හදපු කලලත් හරි ගිහින්නේ නැහැ. ඒකෝද ඒ වගේ අවස්ථා Tamanට 40ට වඩා වැඩි නම් Tamanගේ ඩිම්බවල ගුණාත්මක භාවය අඩුයි කියලා වෛද්‍යවරයා තීරණය කරනවා නම් Tamanට තියෙන්නේ Tamanගේ මුදල් අඩු වියදම අඩු කරගන්න දායක ඩිම්බ අර ගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවලදී. මොකද දෙතුන් වතාවක් මේකට කරලා ෆේල් වෙන්න හොඳ නැහැ. එතකොට ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව ඒකට කැමති වෙන එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. තුන්වෙනි එක තමයි අපි දන්නවා මේ සඳහා වෙළඳපොලේ විවිධ ඖෂධ වර්ග නික්ෂේපන තියෙනවා. මේ නික්ෂේපන වලට අධික මුදලක් වැය වෙනවා. ඒතකොට ඔබ කල යුත්තේ තමන්ගේ වෛද්‍යවරයාගෙන් අහන්න ඕන මේකේ වෙළඳපොලේ තියෙන මිල අඩුම සහ ගුණාත්මක භාවයෙන් වැඩිම ඖෂධ මොකක්ද කියලා. ඒ ප්‍රොටෝකෝල් එකට ගියොත් තමයි තමන්ට ගොඩක් මුදල් ඉතුරු කරගන්න පුළුවන්. මොකද අපි දන්නවා ඒකට ලක්ෂ 5ක් විතර අමතරව යනවා ඉන්ජෙක්ෂන් කෝස් එකට. ඒ ඉන්ජෙක්ෂන් කෝස් එකේදී තමන්ට සුදුසු එන්නත් වර්ගයේ මිල අඩු සහ ගුණාත්මක භාවය වැඩි මොකක්ද කියන එක තෝර ගැනීම ඉතා වැදගත්. ඒතකොට අපි දැකලා තවදුරටත් සමහර පුරුෂයන් සහ කාන්තාවන් රුධිර පරීක්ෂණ කරනකොට ගොඩාක් ඕනට වැඩියත් පරීක්ෂණ කරලා තියෙනවා. ඒතකොට තමන් නිතරම වෛද්‍යවරයාගෙන් අහලා දැනගන්න තමන්ට අවශ්‍ය මේ පරීක්ෂණ ටික විතරයි කරගන්න. මොකද ඕනටත් වඩා පරීක්ෂණ කරාම නිකන් ලැබ් වලට සල්ලි වීදම් කරලා. ඒතකොට මේ වගේ ක්‍රමවේද ඔස්සේ අපිට පුළුවන් තමන්ගේ අඩු වියදමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම. එතකොට ඔබ කල යුත්තේ ඒ සඳහා සුදුසු වෛද්‍යකව තෝරාගෙන ඒකට අනුගත වීම තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. ස්තුතියි.